ඔබට මතක ඇති මේ පසුගිය පාඩමේදී මම මතක් කළා මේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් මේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් ක්‍රියාවලියට පස්සේ මේ mRNA එකෙන් විවිධාකාර ඇමිනෝ අම්ල මේ ප්‍රෝටීන බවට හරවන්න මේ අවශ්‍ය දත්ත ලබා දෙනවා කියලා. නේද? දැන් අද බලමු ටිකක් දුරට මේකේ විස්තර. දැන් මේ mRNA අණුවෙන් කියවන්නේ ඇත්තටම මේක මේ න්‍යෂ්ටික භස්මයන් ත්‍රික විදිහට. මේවට අපි කියනවා මේ ට්‍රිප්ලට් කෝඩින් කියලා. එහෙම නැත්නම් ත්‍රික කෝඩෝන හැටියටයි මේක කියවන්නේ. දැන් මේක අපි දිහා මේක බැලුවොත් එහෙම අපිට හිතන්න පුළුවන් මේ ගණිතය ගැන ටිකක් අවබෝධය තියෙනවා නම් මේ පර්මියුටේෂන් වලින් මේක කියත හැකි අපිට මේ න්‍යෂ්ටික භස්ම වර්ග හතරක් තියෙන නිසා එතකොට මේක ත්‍රික වශයෙන් තුනේ කෝඩෝන වලින් ලියන්න ගියොත් අපිට මේක ලියත හැකි ඇත්තටම 64ක්. හොඳද? නමුත් මේක අපිට එච්චර මේ දීර්ඝ වශයෙන් මේක මේ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේක ලියන්න පුළුවන් මේ වගේ කෝඩෝන් 64කට. හොඳද? එතකොට නමුත් අපිට තියෙන්නේ ඇමිනෝ අම්ල 20යි. ඇමිනෝ අම්ල 20ක් පමණයි ඇත්තටම මේ ප්‍රෝටීන ජනනය කරන්න භාවිතා කරන්නේ. නිසා මේක මේ වැඩිපුරක් තියෙනවා ඇත්තටම මේ ජාන මේ කෝඩෝන ක්‍රමය. ත්‍රික කෝඩෝන මගින් තමයි ඇත්තටම මේ ඇමිනෝ අම්ල 20 මොන පිළිවෙලටද ප්‍රෝටීන ජනනය කරන්නේ කියන එක තීරණය කරන්නේ. මේ CUC කියලා ත්‍රිකයක් තියෙනවා කියමුකෝ. ඒකෙන් ඇමිනෝ අම්ලේ පළවෙනි ඇමිනෝ අම්ලේ තීරණය කරනවා කියලා හිතන්න. ඒ වගේම AAU කියලා තව එකක් තියෙනවා කියලා හිතමු. ඒකෙන් ඇමිනෝ අම්ල දෙවෙනි එක තීරණය කරනවා කියලා හිතමු. මේ විදිහට මේ ඇමිනෝ අම්ල 20ටම මේ වගේ මේ ත්‍රික කෝඩෝන මේ තියෙනවා. කොහොමද? දැන් ඊළඟට අපි බලමු මේක කොහොමද මේ දැන් mRNA අණුව මතක් කළා ඔබට. ඒක හැදෙන්නේ න්‍යෂ්ටියේ තියෙන DNA න්‍යෂ්ටිය තුලදී mRNA එක හදලා මේක මේ මෙසෙන්ජර් RNA මේ පණිවිඩකාරය හදලා එළියට දානවා කියලා. නේද? එතකොට න්‍යෂ්ටියෙන් එළියට එන මේ mRNA අණුව මෙන්න මේක සයිලෝප්ලාස්මයේ තියෙන මේ රයිබෝසෝම කියන ඉන්ද්‍රිකාවන් වලට සම්බන්ධ වෙනවා. මේ රයිබෝසෝමය ඇතුලේ තමයි මේ හොඳම වැඩ කැලේ තියෙන්නේ. මේ රයිබෝසෝමය ඇතුලේ තමයි ප්‍රෝටීන නිෂ්පාදනය කරන්නේ. හරිද? දැන් අපි බලමු ටිකක් දුරට මේකේ විස්තර. හොඳද? එතකොට මේ ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්න mRNA එක ඕන, රයිබෝසෝම එක ඇතුලේ මේක සිද්ධ වෙන්න ඕන. ඊට අමතරව මේකට තව එකක් ඕන ඇමිනෝ අම්ල ඕන. නේද? දැන් අපි දන්නවා අපේ ආහාර වලින් වෙනත් ක්‍රම වලින් ඇමිනෝ අම්ල ජනනය වෙලා ඇමිනෝ අම්ල අපි ආහාර වලින් අරගෙන ඇමිනෝ අම්ල තියෙනවා අපි ළඟ. නමුත් මේක කොහොමද මෙතෙන්ට එන්නේ? මෙතෙන්ට එන්නේ මේකට අපි කියනවා මේ tRNA අණු කියලා. මේ tRNA අණු කියලා කියන්නේ transfer RNA කියන්නේ. මේවා තමයි මේ එක එක ඇමිනෝ අම්ලය අරගෙන එන්නේ මෙතෙන්ට. එතකොට මේකෙත් තියෙනවා මේ අර මා කතා කළා වගේ කෝඩෝන වගේම මේකට අපි කියනවා මේ ප්‍රතිකෝඩෝන ඇන්ටි කෝඩෝන ක්‍රමයට. මේකෙත් තියෙනවා නියුක්ලියෝ භස්ම වලින් න්‍යෂ්ටික භස්ම වලින් මේ ආකාරයට මේ විවිධාකාරයේ මේ ප්‍රතිකෝඩෝන තියෙනවා මේවා. දැන් මොකටද මේක තියෙන්නේ? මේ නිකන් මෙතන තියාගෙන ඉන්න නෙමෙයිනේ තියෙන්නේ. නේද? මේවා සම්බන්ධ වෙන්න ඕන. දැන් මෙන්න මේකයි වෙන්නේ. දැන් මේ mRNA එක ආවට පස්සේ රයිබෝසෝම තුලදී මේ tRNA එක ට්‍රාන්ස්ෆර් RNA එකත් එක්ක සම්බන්ධ වෙලා හයිඩ්‍රජන් බන්ධන හදනවා. මේක හදන්න පුළුවන් එකම ක්‍රමයකට විතරයි AU සමගත් GC සමගත් පමණයි. එහෙනම් මේක දැන් ඔබට තේරෙන්න පුළුවන් වෙයි මේ ත්‍රික වශයෙන් කෝඩෝන ගත්තේ මෙන්න මේකටයි කියලා. ඒ වගේම මේ tRNA කියන එක ට්‍රාන්ස්ෆර් RNA කියන එක ඒ කියන්නේ මේක ට්‍රාන්ස්පෝර්ට් කරනවා. මේක හරියට මේ 3 wheeler එක බඩු පටවගෙන ඇවිල්ලා ඕන තැනට ගිහිල්ලා බානවා වගේ එකක්. නේද? එහෙම කියලා හිතමු. හොඳයි. කොහොමද? දැන් මේ එක එක tRNA මේ ඇමිනෝ අම්ල 20ට විවිධාකාර tRNA වර්ග 20ක් තියෙනවා. හරි? ඒ වගේම දැන් මෙන්න මේක බැඳෙන්නේ mRNA එකට බැඳෙන්නේ මේ ත්‍රික කෝඩෝන පිළිවෙලට මේ tRNA එකත් එක්ක තියෙන ප්‍රතිකෝඩෝනයත් සමග තමයි මේක හයිඩ්‍රජන් බන්ධන වලින් බැඳිලා මේ වොට්සන් ක්‍රික් යුගල් නැවීම ක්‍රමයට මේක බැඳුනහම තමයි මේ ඇමිනෝ අම්ලය නිදහස් කරන්නේ ප්‍රෝටීනයක් හදන්න. දැන් අපි නැවත ගන්නමු මේක තව ටිකක් සරල විදිහට අරගෙන mRNA එක තමයි කොළ පාටින් යන්නේ. ඊට පස්සේ පහලින් තියෙන මේ එක එක tRNA එක පිළිවෙලට ලස්සනට ඇවිල්ලා සම්බන්ධ වෙනවා. මේක කොහොමද සම්බන්ධ වෙන්නේ? කෝඩෝනයට ප්‍රතිකෝඩෝනය. කෝඩෝනයට ප්‍රතිකෝඩෝනය. ත්‍රික වශයෙන් කියව මේක වරද්දන්න නැතුව මේක පර්ෆෙක්ට්ලි මේක ලස්සනට මේ විදිහට මේ සම්බන්ධය කරගෙන යනවා මෙන්න මේ හයිඩ්‍රජන් බන්ධන නිසා. එහෙමනම් ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. මේ වොට්සන් ක්‍රික්
ලට මේ නොබෙල් තෑග්ග හම්බෙච්ච එක නේද? මේ වගේ දෙයක් අවබෝධ කරගත්තට මේ වගේ බන්ධන වැදගත් ක්‍රමයට මේ ව්‍යුහය අඳුනගත්තට නේ. හොඳයි කොහොම වුණත් දැන් මෙන්න මේ විදිහට මේ ඇමිනෝ ආම්ල දාමයක් හැදෙනවා. මේක ඇමිනෝ ඇසිඩ් සීක්වන්ස් කියලා කියන්නේ. මේක තීරණය කරේ අපේ DNA වල නේද? එහෙමනම් ඒකම සම්බන්ධය පේනවා. දැන් මේ අපිට වෙන විශේෂ ප්‍රෝටීන වර්ග හදාගන්න අපේ DNA වල තමයි මේ බ්ලූප්‍රින්ට් එක. අපේ DNA වල තමයි නියම සැලැස්ම තියෙන්නේ කියලා. අපි බලමු මේ මම මතක් කළා මේ දාමයක් විදිහට ඇමිනෝ ආම්ල දාමයක් විදිහට මේ ආකාරයට එක්තරා පිළිවෙලකට මේක DNA වලින් දුන්න උපදෙස් මත mRNA හරහා tRNA භාවිතා කරගෙන රයිබෝසෝමයේදී මේ විදිහට මේ ප්‍රෝටීන් දාමයක් හදනවා. ඊට පස්සේ මේ ඊටාම වැදගත් දේ තමයි මේ ප්‍රෝටීන දාමය මෙන්න මේ ආකාරයට ඊටාම සංකීර්ණ ව්‍යුහයන් බවට පත් වෙනවා. මේ ප්‍රෝටීන වල මේ කෘත්‍යය මේ ප්‍රෝටීන වලින් කරන්නේ මොනවද කියන එක ඇත්තටම මෙන්න මේ කොහොමද මොන ව්‍යුහයකටද මේකපත් උනේ කියන එකෙන් තමයි තීරණය කරන්නේ. හරිද? සරලම උදාහරණය තමයි අපි දන්නේ ඇත්තටම හොඳටම විස්තර හොයාගත්ත එක තමයි ඉන්සියුලින් ප්‍රෝටීන. මේක මේ හෝමෝනයක්. ඔබ අහලා ඇති මේ ඉන්සියුලින් හෝමෝනෙන් තමයි මේ රුධිරයේ තියෙන මේ ග්ලූකෝස් අවශෝෂණය කරන ප්‍රමාණය තීරණය කරන්නේ. ඒ වගේම මේ අනිත් එක තමයි මේ හීමොග්ලොබින්. දැන් හීමොග්ලොබින් වලින් තමයි කොහොමද තීරණය කරන්නේ? ඒකේ ව්‍යුහය නිසා තමයි මේ පෙනහැල්ලෙන් ඔක්සිජන් උරාගෙන ඒක අරගෙන ගිහිල්ලා සෛල වලට ගිහිල්ලා සෛල වලට ඔක්සිජන් දෙන්නේ. මේවා හරි සංකීර්ණ, ඉතාම සංකීර්ණ ජීව ක්‍රියාවලිය. මේවා තීරණය මේ වගේ ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ මෙන්න මේ ඉතාම සංකීර්ණ මේ ප්‍රෝටීන වල ව්‍යුහයන් මත. නේද? එතකොට මේක මෙන්න මේ ඉන්සියුලින් ගත්තාම මේකේ මේ ඇමිනෝ ආම්ල 50ක් 54ක් තියෙනවා. එතකොට මේක පිළිවෙලකට තියෙනවා. මේ පිළිවෙල ඒ වගේම දැන් මේ ඉමුනෝග්ලොබියුලින් ගත්තාම ඒකේ තියෙනවා 1500ක් පමණ ඇමයිනෝ ආම්ල. එතකොට මේ ඇමයිනෝ ආම්ල 1500ක් එකින් එකට බැඳිලා පෙප්ටයිඩ් බන්ධන වලින් බැඳිලා තමයි මේ ප්‍රෝටීනේ හැදිලා තියෙන්නේ. මේ ප්‍රෝටීනේ හැදුනට පස්සේ මේක ලස්සනට මේ වගේ විශේෂ හැඩයකට වැටෙනවා. ඒ හැඩේ අනුව තමයි මේකේ ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ. හරි දැන් අපි බලමු මෙන්න මේක මොකද්ද මේ ත්‍රික මේ කෝඩෝන සම්බන්ධය කියලා. මේ එක් ත්‍රික කෝඩෝන එකකින් මම මතක් කළා එක ඇමිනෝ අම්ලයක් තීරණය කරනවා කියලා. එහෙමනම් මේ කෝඩෝන එතකොට මේ මෙතන 50ක් ඇමිනෝ අම්ල 50ක් පිළිවෙලට දෙන්න ඕන නම් අපිට කොච්චර ඕන වෙනවද මේ mRNA කෝඩෝන අපිට ඕන වෙනවා ඒ වගේ 3 ගුණයක්. එහෙමනම් න්‍යෂ්ටික භස්මයන් අපිට 150ක් ඕන මේ ඉන්සියුලින් එක හදන්න. ඒ වගේම අපි බලමු මේ ඉමුනෝග්ලොබියුලින් දෙහ 1500ක ඇමිනෝ ඇසිඩ් පිළිවෙලකට ඇමිනෝ අම්ල පිළිවෙලකට දෙන්න ඕන නම් ඒ වගේ 3 ගුණයක් ඕන නියුක්ලියෝ භස්ම නේද? එහෙනම් 4500ක් ඕන. ඒවා තියෙන්නත් ඕනේ ත්‍රික විදිහට නියම ක්‍රමයට. ඒ ක්‍රමයේ හුමාරු වෙලා තිබුණොත් ඕක හැදෙන්නේ නැහැ. දැන් බලන්න කොච්චර සංකීර්ණද කියලා. ඒ වගේම මේක කොච්චර ලස්සනට මේක සැලසුම්ගත කරලා තියෙනවද කියලා. දැන් මේ ටික ඔක්කොම තියෙන්නේ මෙන්න මෙතන. මේ DNA වල තියෙන සැලැස්මේ බ්ලූප්‍රින්ට් එකේ තමයි මෙන්න මේ ඔක්කොම තියෙන්නේ. හරි? මේකේ තමයි ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපි කොහොමද මේක ක්‍රියාකාරීත්වයට නගලා ප්‍රෝටීනයක් ජනනය කරලා ඒ ප්‍රෝටීනය හදන්නේ කොහොමද කියලායි දැන් බැලුවේ. දැන් අපි බලමු මේක තීරණය කරන එකට අපි කියනවා ජානයක් කියලා. මේ වගේ එක ප්‍රෝටීනයක් විශේෂ ප්‍රෝටීනයක් නිෂ්පාදනය කරන DNA කොටසට අපි කියනවා ජානයක් කියලා. ඒතකොට මේ එක ජානයක් තියෙනවා ඉන්සියුලින් හදන්න, තව ජානයක් තියෙනවා මේ ඉමුනෝග්ලොබියුලින් හදන්න, තව ජානයක් තියෙනවා අපේ මේ ක්‍රියාකාරීත්වය අපේ මේ මාංශ පේශීන් වල කොහොමද ඒවා වැඩ කරන්නේ කියලා ඒ වගේ විවිධාකාර ජාන තියෙනවා මේ සඳහා. එතකොට මේ ජානයක් කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ නිකන් මේ A G C T U නැහැනේ DNA වල A G C G C අනාදි වශයෙන් තියෙන මොකක් හරි පිළිවෙලකට තියෙන මෙන්න මේ න්‍යෂ්ටික භස්ම පිළිවෙල. හරි? එතකොට මේ ඒවා 4500ක් විතර තිබුණොත් දැන් අපි මතක් කළා වගේ අර මේ ඉමුනෝග්ලොබියුලින් අණුවකට මේකේ සැලැස්ම දීලා තියෙනවා. ඒ වගේම ඒකෙන් ඒ ප්‍රෝටීනය හැදුවාම මේකෙන් අපේ මේ ශරීරවල අපේ ශරීරවල කෘත්‍යයන් ඉෂ්ට කරනවා නේද? එතකොට ජීන් එකක් කියලා කියන්නේ මොකද්ද? මේ යම් කිසි පිළිවෙලකට තියෙන මේ නියුක්ලියෝ භස්ම පෙළක්. AGCT කියන භාෂාවෙන් ලියලා තියෙන යම් කිසි දත්ත සමූහයක්. නේද? හොඳයි. දැන් මේකෙන් අපි සම්බන්ධ කරගන්න බලමු මේක කොහෙද තියෙන්නේ කියලා මේකෙන් මේ අපිට මේ මොකද්ද මේ මම නිතරම කියන එකන්නේ මේක to get the big picture නේද? අපිට ඕන මේ අවබෝධ කරගන්න මොකක්ද මේ වෙන්නේ කියලා. මේක බලන්න පුළුවන් අපිට අපි ඕනම
ජානයක් ගත්තොත් මොකක් හරි මේ විශේෂ වැදගත්කමක් තියෙනවා. අපි ගන්න මේ ඉන්සියුලින්. ඉන්සියුලින් හදන ජානය ගැන කොහොමද අපි බලන්නේ? කොහොමද මේක තියෙන්නේ කියලා බැලුවොත් එහෙම මේවා තියෙන්නේ ඇත්තටම මේ ඇලීල යුගල වශයෙන්. ඇලීල දැන් මේ ඇලීල ගැන විස්තරයි ඇලීල වලින් කොහොමද වෙන්නේ කියන එක අපි ඊළඟ මේ අනුනන සහ උනන විභාජනය ගැන ලිංගික ප්‍රජනනය ගැන කතා කරන වීඩියෝකින් වෙනම කරමු. හරි? නමුත් දැනට මම මතක් කරන්නම් මෙවන් මේ ජාන තියෙන්නේ මේ ඇලීල යුගල වශයෙන්. හරිද? මේවාෙන් තමයි තීරණය කරන්නේ මේ හදන ප්‍රෝටීනය. නේද? එතකොට ඒක වැදගත්කමක් තියෙනවා. එතකොට හොඳයි. කොහොමනත් ඊළඟට අපි යමු මෙතනින් මෙන්න මේවා මේ ජානයන් කොහොමද මේ න්‍යෂ්ටිය තුළ තියෙන්නේ කියලා බලන්න. හරි? දැන් ජානයක් කියලා කිව්වේ මම මතක් කළා ඔබට මෙන්න මේ විදිහට මේවා මේ ද්විත්ව හීලික්සයේ තියෙන පිළිවෙලකට තියෙන මේ න්‍යෂ්ටික භස්ම. ඒ වගේම ඒවා හැම වෙලෙම AT සමගත් GC සමගත් මේ විදිහට යුගලණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක මේ ඊටාම මේ ලස්සන මේක මේ the most beautiful කියලා මම කියන්නේ මේක තාම ලස්සනට මේක මේ ද්විත්ව හීලික්ස් එක ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා. නේද? මේක තියෙන්නේ තනියමත් නෙමෙයි ඇත්තටම මේක හොඳයි. තව ටිකක් මෙතන විස්තරයක් බලමු. මේ තව එකක් මේ විදිහට මේ රේඛාවකින් ඇඳලා මේ DNA අණුවක කොටසක් මේ විදිහට ඇඳගත්තොත් මට මේකේ පෙන්වන්න පුළුවන් මේ ජානය 1 නේද? ජානය 2 යනාදි වශයෙන්. ඒ වගේ මේ වගේ තියෙනවා මේ අතරමැද්දේ සමහර න්‍යෂ්ටික භස්මයන් තියෙනවා දැනට අපි දන්නේ නැහැ මොකද මේ වගේ ක්‍රියාවලිය කියලා. ඔන්න ඕගොල්ලන්ට තියෙන ජොබ් එකක් පුළුවන් නම් ඉගෙනගෙන ගියා ඉස්සරහට ගියාට පස්සේ මේ පරීක්ෂණ කරලා බලන්න මොකද මේ සමහර ඒවායේ මොකුත් ඥානයක් දෙන්නේ නැත්තේ කියලා. මේකට අපි දැනට අපි කියනවා මේ nonsense coding කියලා. මේකේ දැනට මේ අනම්මන කෝඩ් එකක් නේද? නමුත් ඒකෙන් දැනට මොකුත් කෙරෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඇත්තටම. අපි දන්නේ නැහැ කියන්නේ අපි දන්නේ නැහැ මේ අපි දන්න ජාන වලටත් වැඩිය මේක වැදගත් වෙන්නත් පුළුවන්. හරි? කොහොමුණත් මේ විදිහට මෙන්න මේ ඊටාම දිග DNA දාමයන් වල මෙන්න මේ ආකාරයට මේවා මේ සර්පිලේ බැඳිලා තියෙනවා මේ ද්විත්ව හීලික්සේ හැදිලා තියෙනවා ඊට පස්සේ ඒක මත නැවත මේ සංකීර්ණ විදිහට ගෙතිලා මේවා ප්‍රෝටීන සමග හවුලේ තියෙන මොකද න්‍යෂ්ටික අම්ල මේ ආම්ලිකයි මේවට තනියම ඉන්න බෑ මේවා මේ උදාසීන කරවන්න ප්‍රෝටීනත් සම්බන්ධලා මෙන්න මේ ආකාරයට තමයි අපිට මොනවද අපේ ක්‍රොමසෝම්ස් හැදෙන්නේ නේද එතකොට මෙන්න මේ විදිහට මේවා තමයි අපේ සෛල තුල න්‍යෂ්ටිය තුල ගබඩා වෙලා තියෙන්නේ ප්‍රෝටීන සහ න්‍යෂ්ටික අම්ල හොඳ ලස්සනට ගොතලා මෙන්න මේ ආකාරයට මේ වර්ණ දේහ හදනවා නේද අපි මේ එක්ස් අකුර වගේ ලස්සනට අඳින්නේ වර්ණ දේහයන්නේ ඒත් අපේ තියෙනවා සෛලයක් තුල වර්ණ දේහ 23ක් නේද ඒතර මේ විදිහටයි මේ ඔක්කොම ගබඩා කරලා ලස්සනට න්‍යෂ්ටිය තුල තැම්පත් කරලා තියෙන්නේ හරි මේ සලස්ම සම්පූර්ණයි හොඳයි මේකේ දැන් අපි එකක් ඒ වගේම මතක් කරගන්න දැන් මේක වර්ණ දේහයක් තියෙනවා මිලියන න්‍යෂ්ටික භස්ම මිලියන 210ක් පමණ තියෙනවා. එච්චර සංකීර්ණ වෙන්න පුළුවන්. දැන් ඔබට මතක ඇති මම මතක් කළා මේ බිලියන 3ක් තියෙනවා මේ නියුක්ලියෝ භස්ම. අපේ එක සෛලයක් තුල. එක න්‍යෂ්ටියක් තුල නේද? ඒකට කොච්චරක් දත්ත ගබඩා කරලා තියෙනවද කියලා හිතන්න පුළුවන් මේ කුඩා න්‍යෂ්ටිය තුල. දැන් මෙන්න බලන්න මේ අපේ මේ මොකද්ද ඩිජිටල් තාක්ෂණයටත් ඇත්තටම කිට්ටු කරන්නවත් බෑ. මොකද්ද මේ ජීව රසායනයෙන් දීලා තියෙන මෙන්න මේ ජෙනටික් කෝඩින් සිස්ටම් එක නැත්නම් මේ ජාන කෝඩෝන ක්‍රමය ඉතාම සංකීර්ණයි ඉතාම නිවැරදි. හරි? හොඳයි කොහොමද? මේකෙන් අපි අවසානයේ අපි ගත්තේ මොකද්ද? මෙන්න මේ විවිධාකාර ඇමිනෝ අම්ල පිළිවෙල දෙනවා. ඒකෙන් ප්‍රෝටීන හදනවා. මේ ප්‍රෝටීන වලින් විවිධාකාර හැඩෙන් තියෙන මේ හීමොග්ලොබින්, ඉන්සියුලින්, ඉමුනෝග්ලොබියුලින් මේ වගේ එන්සයිම් මේ කයිනේස් දකුණු පැත්තේ තියෙන මේ කයිනේස් එන්සයිම් දෙකක් ඇත්තටම මේ එන්සයිම මේවා ඊටාම වැදගත්. මේවා මත තමයි ඇත්තටම මේ ජීවයේ පැවැත්ම රඳා පවතින්නේ. හරි? මේ ඔක්කොම තීරණය කරේ එහෙමනම් DNA වලින්.